Hello guys, කොහොමද ඉතින්? ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙන්නේ හයිඩ්‍රෝමෑන්ගේ සුපිරිම වීඩියෝ එකක් එක්ක. ඔන්න ඉතින් වීඩියෝ එක තමයි අපි අද බලන්න යන්නේ. ගොඩක් කට්ටිය ගන්න චමිඳු කියන කෙනෙක්ගේ කෙනෙක් නෙවෙයි චමිඳු. චමිඳු අයියාගේ වීඩියෝ එකක් බලන්න. ඉතින් ක්‍රිකට් පිස්සෝ තමයි අද බලන්න යන්නේ. හොඳට පේනවා අර චමිඳු අයියා කරන් ඉන්නවා ක්‍රිකට් පිස්සෙක් කොහමද ඉතින් මට තේරෙන විදිහටම ක්‍රිකට් පිස්සෙක් තමයි. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. පාසෙර නෙවෙයි නෝදියට තමයි. වේන්දි කාරේ. උඹට කරදරයක්ද මම ආපු එක? පිස්සුද මම මොන කරදරයක්ද මාත්තා නියමනේ මැච් එක බලන්න. ඒක තමයි. අපේ ඊයේ ටීවී එක යනවා මැච් එක ඔක්කොම බලා ගන්නත් බැරිුණා. ආදී අපේ ඊයේ මැච් එක කෑවනේ. ඕ වැඩක් නැහැ ඔය කතා කරලා මතක් වෙද්දිත් ඒක කියනවා. යාවඩ. ඒ අඩෝ මැච් එක වඩන් ගත්තේ වරෙන්. ඒ මාත් මැච් එක බලමු. ආයෙත් ඒක දිහා. ඊ උඹ කරදරුණාද බං? And this really has not been a Theskeen-like start. අයියෝ ඕ බලවන්කනේ. කද්ද බං කුසල්? උලන්නේ නැහැ කමිදුව ගේමක් ගහේ. 50 for one. ඒක තමයි කුසල්. බලන්න කුසල්. In the air, could be out. අද්දේ කලේ. Picked up that wicket, that's important. ඊයර මොකද මාර වෙන්නේ? Desperately yet to target the longest. අනේ බං පොඩ්ඩක් කේන්ති ගියා මං ඒ බොඩ්ඩයි කියලා කොටි නෑ බං අවුලන්නේ නෑ. Not been a Theskeen-like start. චමිඳු පොඩ්ඩක් ඉඳියා උලන්නේ නෑ බං නෑ මොකුත් නෑ IPL playing for shut this over down. Having a big swing. නේ දැන් උලන්නේ චමිඳුර උලන්නේ දැන් හොම Oh no guys, චමිඳු අයියරන තරහා ගිහලා තියන්නේ. මෙහෙක් කරන් ඉන්නේ ඉතින්. He's trying very hard to තව එකෙක් අවුට් වෙන්න පුළුවන් නේද? තව එකෙක් අවුට් වෙන්න. This is the end. Beautifully bowled. I like that. Aduh, apa lagi Batik? අනේ මචං මට පොඩ්ඩක් කේන්ති ගියා උලන්නේ. අවුලක් නැහැ නේද? උලන්නේ. කවුද කාටද මං අවුත්? මොකක් කියලාද දන්නේ නේ මම. ඒ දන්නේ නෑ. මේ ජමිනු ගෑවේ ඇටි. තමුදුව අයට ඉන්න ඕනේ. කුමන්ත්‍රණය බා කුමන්ත්‍රණය. උන් හිතනවා තමයි අපිව පරද්දලා තියෙන්නේ බා. මේ මන් ලිස්ට් එකක් හදුවා අපි පරදින්නේ නේද? මේ බලන්න. මේ තියෙන්නේ. මැච් එක පරදින්නේ හේතු ටික මේ ටික තමයි බා. මේ බලන්න. බෝ මැසේජ් අහනවා ඇටි. ඔබ කවද්ද බං අන්තිම නිදාගත්තේ? ඒක තමයි. ගන්න වෙලා නැහැ බා. 2020 මැච් එක ලෑස්ති වෙනවා. බෝ මෙන්න. මේ ටීම් එකට අපි කොහොමද සපෝට් එක දෙන්න ඕනේ බා. ඉතුරුලා මේක දරුණුයි බා. මේ අපි උඩ දෙකක් අනුගුණා ඔක්කොම අතක නැහැ. අනේ උනේ. මේ මල මතක අපි පෝස්ට් එකක් දාලා පෙන්නමු අපේ කොල්ලොත් එක්ක අපි තාම ඉන්නවා කියලා. අපි මෙච්චර බාධක මැද්දේ මෙච්චර දුර ආවනම්
ඊළඟ පාර අපි අනිවාර්යෙන් දිනනවා. අපි කොල්ලොත් එක්ක අපි හැමදාම That's good, bro. #ජය බන්දාලවේ #2026 World Cup #Sri Lankan cricket #හිතේ තාම ඉන්නවා. ජය බන්දාලවේ බලත් මාත් එක්ක කිය බලන්න. ජය බන්දාලවේ ජය වන්දනා. ජය බන්දාලවේ අනේ දායියෝ මොකද බා කොහොමද හරි යන්න ඕනේ දැන් මම කරන්නේ යන කොහොමද කරන්න නෑ නේ? අර බන්දාලවේ හරි බා. මේක සුදු බා. අංකල් වැඩෙන් ගොඩක් දනු වෙලා. බලන්නකො පුතේ පුදුම දෙයක් නේ උනේ. හැමදාම මැච් එකක් තියෙන කාලේට උට මේ පිස්සුව වැඩි වෙනවනේ. ඒකනේ අංකල්. ලංකාව කප්පයක් ගන්නකම් මුට නම් හොඳ වෙන එකක් නෑ. මන්න හිතන්නේ තව අවුරුදු ගානකට මුට හොඳ වෙයි කියලා. අපිට මේක හොඳ කරන්න විදියක් ඇත්තම නැද්ද පුතේ? no පුතේ මේ මොකොත් හිතන්න එපා. එපා අපිට බැරිද මෝඩ ක්‍රිකට් අම්ප් එකලා යන්න දෙයක් අයින්ද? that's very good Don't get into it deeper. Come on, deeper. Go deeper up here, man. Go on, deeper. අපේ උන් දැන් ගෙදරත් ඇවිල්ලා ඇතිනේ. මොකද උඹ කියන්නේ? උඹලා හංගුනේද? අද දැන් උඹ කියාගෙන ඉන්නේ ඒක තමයි. මොනා කියන්නද උන් සුපර් එකක් නෑනේ බා උන්ට ක්‍රිකට් ගන්න බෑනේ. යකෝ නෙදර්ලන්තෙට ගිහුව දුවන්න. ඔබ මොනවද ක්‍රිකට් ගැන දන්නේ? අද ඊයේ මැච් බලන්න ගත්ත පුස්පඩයක්. පඩේ කියන්නේ අනේ මේ නෙදර්ලන්තෙට ගිහුව කියලා කියෝගෙන නම් එන්න එපා. පළවෙනි මැච් දෙකම කියව රැඹෙන්න. ගච්ඡෝ ටික. හරි ඉතින් මේ මැච් එකට පිච්චවුල් වුණා. අනික අපේ උන්ට හොටෙල් එකේ ඉඳන් ග්‍රවුන්ඩ් එකට කොච්චර දුරද? ඒක තමයි. පවුනේ යකෝ. ගන්න අනේ ඕස්ට්‍රේලියාවට ඉන්දියාවට ගහලා පෙන්නන්න කියපන්කො පුළුවන් නම් අර සුරාජ් දැක්කම චූයන්න එනවා. සුරාජ් කියන්නේ කො සප්නාගේ පැණිවල්ලු හදන එකනේ. සිරාජ්. සුරාජ් නෙවෙයි බං සිරාජ්. හරි සිරාජ් දැක්කම චූයන්න එනවා අර 50ට ඕල්ලා උතුන් නැත්නම් මම මෙන්න මේ කන කපා ගන්න යකෝ. උඹ බලහන්කො ඊළඟ මාසේ දැන් ඉන්දියාවත් එනවනේ. බලහන්කො සිරාජ්ත් අඩාගෙන අපේ උන් ගහන හැටි. හේ. ඔය නෙල්ල. අපිට දැන් රණ්ඩු වෙන්නේ. ඕන දැක්කේ මං ඔකට කිව්වා. කියලා මරව ගන්න එපා. හ්ම්. මොකද කොඹල දැන් රණ්ඩු වෙන්නේ? පොඩි කාලේ දැන් ජොකයි පොකේට හිටපු රණ්ඩු වෙනවද? මොකද ප්‍රශ්නේ? ඇයි මූ තාම මේ ටීම් එක සුද්ධ කරනවා ලැජ්ජ නැහැ. guys man you guys ඔය වගේ පිස්සු ලංකාවේ ඉන්න හොඳ නැහැ පිස්සුද guys ඔය ඉන්නේ මං කියන්නේ පිස්සුනේ නෑ මූ තාම මේ ටීම් එක සුද්ධ කරනවා. අධ්‍යයන් මත ගියා කට්ටිය මම ගන්නේ දෙවද්ද අයියෝ මැච් එක පටන් ගන්න ළඟයි බං මේ ජගත ඉක්මනට එන්න ඕයි. මේ වල්ලේ ලැබේ අර මැච් එක නා සුපිරි ආවල්ලා දාන්න ඕනේ ඔතේ. මේකේ සරසිය 24යි බං පුටානේ ළඟ ගේන්න නේද බං. ඒක තමයි. ඉදා සවුත් අප්‍රිකාවේ ගෑවද ඔන්න බලන්නකො අද නම් බංගලියට ගානවා. මේ මේව තමයි ඔය මැච් එක බලන්න සෙට් වෙන්න ඕනේ නේද බං? අනිවාර්යයෙන්. නේද ජගතයි? අනිවාර්යෙන්ම මල්ලි මේ අපි මැච් එක පටන් ගත්තාම ෂේප් එකේ බොන්න පටන් ගමු ඈ. එලගෙන. මේ කීයද මැච් එක පටන් ගන්න? ये तो वह भाग गया तीनों जगह थे मैं अभी एक समय जगह थे අඩෝ මට මතක විදියට සාමාන්‍යයෙන් චමිදු behind the screen පෙන්නනවා පොඩ බලමු behind දැන් බලන්න බා in the screen එක උට්ටේ බලමු සිරාට බා උට්ටේ නේ වීඩියෝ කරනවා මේ දා මැච් එක කොච්චරද තා චූටි ෂොට් එකක් දැම්ම නම් හරි තා පැය විනාඩි 15ක විතර තියෙනෝනේ තා විනාඩි 20ක් තියෙනවා ජගත් අයි සයියෝ බලන්නකෝ ඉතින් තා ෂොට් එකක් දාමු නැත්තම් වැඩක් නැති වෙයිනේ දාමු ෂොට් එකක් දාමු मैं अभी तो චූ එක තමයි ඇතේ
behind the screen බලන්න ඕනේ ඔයාලා බලන්න ඕනේ. ඔය ගේන්නේ දවන්න බා. යෝ තව කොච්චරලා තියෙනවද? මට තමයි මැච් එක කොච්චරලා තියෙන්නේ? මොන්දරම බොන්න පුළුවන් මාවත් කතා කරගත්තොත් සුපර්. බරහිදල වැඩි. මැච් එක පටන් ගන්න. They've been very good at the top of the order, but not in the replays. Sri Lanka, of course, have had the wood. ඒ ජාගත්තා මේ මැච් එක පටන් ගත්තා. ඒක ආර දාන්න බෑ. ආරම්ම වැඩන්න මැච් එක පරදිමු. හරි. Ready. 3, 2, 1. Ano na? Yan. උඹට ඔය අතද කිව්වේ එඩිට් කරන්න. අනේ මේ නෙදර්ලන්තේ ගහුවා කියලා කිව්වගෙන මේ අතනේ. ඔය කියලා කිව්වගෙන ඉන්න එපා. මේ අතනේ මේ පළවෙනි මැච් දෙකම ගාව. වැරදුනා. පළවෙනි මැච් දෙකම ගාවන රඹ යන්නේ. රැම්බ. කොච්චර දුරයි? ඉන්නේ. එහෙමද? I know you Australia. Guys, ඉතින් ඒ වීඩියෝ එකත් ඉතින් ආයේ ඒකම ඉවරුණා. දන්න ඉතින් කාලය යනවා ඉක්මනට. ඉතින් අපි ආයේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු. මම කවුද? මම තමයි හයිඩ්‍රෝමෑන්. එහෙනම් subscribe එකක් දාගෙන comment එකක් දාගෙන like එකක් දාගෙන යන්න. කවුද මම? හයිඩ්‍රෝමෑන්.